රස පිරෙච්ච හතු එකක් අපි අද හතු කරි එකක් කිරට තමයි හදාගන්න මේ සූදානම් වෙන්නේ. බලමුකෝ අපි හතු හදන්නේ කොහොමද කියලා. මුලින්ම හතු ටික ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කඩාගෙන උණු වතුරෙන් තම්බලා ගන්න ඕනේ. මට ඒකට දුවමනා වෙනවා ලොකු ලුණු ගෙඩියක්, මිරිස් කුඩු, තේ හැඳි කාලක් විතර ගන්න, ගම්මිරිස් කුඩු තේ හැඳයි, අමුතුණු පහ කුඩු තේ හැඳි භාගයයි, කහ කුඩුයි, රාම්පි කරපිංචා නම් මට තිබ්බේ නැහැ. ඔයාලා එකතු කරගන්න. මුලින්ම අපි හතු ටික සූදානම් කරගෙන පෑන් එකක් ලිපේ තියලා හතු ටික උයා ගන්න පුළුවන් විදිහට ඒකට ලොකු ලුණු ගෙඩිය, ලොකු ලුණු හතු එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු. මේක දැන් කිරට උයාගත්තට මම මිරිස් කුඩු චූට්ටක් තේ හැඳි කාලක් විතර එකතු කරනවා. එතකොට අර අමුතුම රසක් එනවා. එතකොට මේකල මේ ටික කලවම් කරගන්න. ඊට පස්සේ අපි ඒකට රාම්පේ කරපිංචා එකතු කරගන්න. මට කරපිංචා නැහැ. කරපිංචා එකතු කරගන්න. මේකට ආය ලොකු කිසිම දෙයක් එහෙම අමතර එකතු කරන්න දෙයක් නැහැ. ওই තියෙන දේෙන් හරිම ලේසිව, හරිම සරලව තමයි මේ හදන්න උයාගන්නේ අද. ඊට පස්සේ ඔයාලට ඉස්ම ඕන විදියට කිරි එකතු කරගන්න. පොල් කිරි කෝප, පිරිසි කෝපයක් විතර වගේ. ඔයාලට ඒක හතු ප්‍රමාණය අනුව වැඩි අඩු වෙන්න පුළුවන්. මට තිබ්බේ අද හතු පොඩි පැකට් එකක්. මම ඒකෙන් තමයි මේ හදාගත්තේ. ඉතින් අපේ හතු ටිකට මම දැන් අද වෙන මොකුත් අමතරව එකතු කරේ නැහැ. ඔය තමයි එකතු කරගන්නේ. බලමු දැන් මේකට ඕගොල්ලන්ට පුළුවන් වුණා සුදු ලුණු බික්කක් කොටලා එකතු කරගන්න. මම ඊට පස්සේ හතු ටික දැන් තැඹිලානේ තියෙන්නේ. තැඹිලා තියෙන හතු එකට ගොඩාක් මේක උයා ගන්න කියලා දෙයක් නැහැ. ඉක්මනින්ම ලුණු ටිකයි ඒ අමු මිරිස් 3-5 ටික හොඳට තැඹෙනකොට මේ ලිප් ඔෆ් කරගන්නයි තියෙන්නේ. මම දැන් මෙතන අද අමු මිරිස් එකතු කරගන්නේ අන්තිමේට. ලස්සන කරගන්න හතු කරි එක. ඔන්න දැන් කිරි ටික උතුරනකොට මම ලුණු ටික එකතු කරගන්නවා. බෙල් පෙපර් මම එකතු කරගන්නේ මේ හතු කරි එක ලස්සන කරගන්න. ඔයාලට පුළුවන් බෙල් පෙපර් වෙනුවට මේ මාළු මිරිස් සහ හරි එහෙම දෙයක් එකතු කරගන්න. ඕනම දෙයක් එකතු කරලා ඕගොල්ලන්ට ව්‍යංජනයක් වෙනකොට ලස්සන කරගන්න ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම බෙල් පෙපර් එකතු කරගත්තා මේකේ පාටත් එක්ක. ඉතින් ඒකල ඉක්මනටම ලිප ඔෆ් කරගන්න. ගොඩ වෙලාවක් උයා ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔයාලට මම හැමදාමත් කියනවනේ අපි වැඩක් කරනකොට ඒ වැඩේ වෙලෙම අස් කරලා ක්ලීන් කරගෙන ඉවර කරගන්නත් ඕනේ. ඉතින් ඔන්න මම හතු කරි එක බාන්න ඔන්න මෙන්න තියලා අමු මිරිස් කරවල ටික එකතු කරගන්නවා. ඉතින් අපි මෙහෙමයි අපි ව්‍යංජනයක් හදනකොට ඒක ලස්සන කරගත්තාම ඇස් දෙකෙන් දැක්කහම පුදුම සතුටක් තමයි ඇති වෙන්නේ. අපි ඕනම දෙයකට ආස වෙන්නේ ඇස් දෙකෙන් දැකලානේ. ඉතින් ඒක ලස්සන දැක්කහම බඩත් පිරලා හිතත් පිරෙනවට අක් ගාලා. පේනවා නේද? කලර්ස් ටික. එහෙම ඕගොල්ලෝ පුරුදු වෙන්න ව්‍යංජනයක් හදාගන්නකොට පොඩක් පාට එකතු කරලා ඒ කියන්නේ ලෝණුම කලවම් කරලා හදාගන්න රසයි. එතකොට ඇත්තටම හරිම රසයි. මේක කිරට තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. පොඩ්ඩක්වත් තෙල් මුකුත් එකතු කරන්න අවශ්‍යම නැහැ. ඉතින් හෙල්දි කුකරේ තවත් රසම රස රෙසිපියක් එක්ක ඔයාලව හම්බ වෙන්නේ ඉක්මනට මෙන්න.